අපේ යාළුවෝ හැමෝටම ඔයාලා හැමෝම හොඳින් ඉඳී කියලා අපි හිතනවා. ඒ වගේම අපි තුන් දෙනාත් හැමදාමත් වගේ හොඳින් ඉන්නවා. අද උදේ ඉඳලම මට හිතුණා අඩ හදන්න ඕනි කියලා. මොකද අඩ කන්න ආසාවක් ආවා. ඉතින් මේ දැන් අඩ හදන්න පැය 8ක් විතර පිපෙන්න තියන්න ඕනනේ. ඉතින් මං කල්පනා කරා එච්චර කාලයක් තියන අමාරුයි අද හවසට කන්න නම්. මොකද දැන් මේ චුට්ටක් පරක්කුත් වෙලා තියෙන කියන්නේ උදේමත් නෙවෙයි. ඉතින් මේ මට හිතුණා ඉක්මනටම හදන්න ක්‍රමයක් බලමු කියලා. ඒ කියන්නේ හදලා බලමු කියලා ඉක්මනට හදන්න පුළුවන්ද කියලා. ඉතින් මම මෙතන ගත්තා පිටි ග්‍රෑම් 300යි, සීනි ග්‍රෑම් 250යි, එක බිත්තරයයි, පොල් කිරි මිලිලීටර් 300ක් විතර ගත්තා. ඒ වගේම ඇස්ට්‍රා මාජරින් ගත්තා මේස හැඳි 2.5ක් විතර. මෙන්න මේ හැඳෙන් තමයි මම ඇස්ට්‍රා මාජරින් ගත්තේ. ඉතින් මේ ග්‍රෑම් වශයෙන් මං එහෙම හිතලා ගත්තේ නැහැ. මම මේ හැන්දෙන් මට හිතෙන ප්‍රමාණය ගත්තා. ඉතින් මේ වලට පේනවනේ. ඉතින් මේ ඊට පස්සේ මේකට ගත්තා ඊස්ට්, ඒ වගේම බේකින් සෝඩා ගත්තා. ඉතින් මේ දැන් මට හිතුණා ඉක්මනටම මේක කන්නත් ඕනේනේ. මේ පැය 8ක් තියාගන්නත් බැරි නිසා ඒ කියන්නේ පැය 8ක් යනකම් ඉන්න මේ අමාරුයි. ඉතින් මේ ඊයේ හවස මට හිතුණා නම් හෙට කන්න හදන්න ඕනේ කියලා මට ඊයේ හවසම අනලා තියන්න තිබුණා. එතකොට අර පැය 8ක් 9ක් වගේ හොඳට පිපෙන්න තියලා තියන්න තිබ්බා. ඒ වුණාට මේ දැන් මේක ඉක්මනින් හදා ගන්න ඕන නිසා මම ඉක්මනටම හදනවා. පැය 2ක් වගේ තමයි මම පිපෙන්න තිබ්බේ. ඉතින් මම මුලින්ම ඇස්ට්‍රා මාජරින් ටික දාලා හොඳට විස්ක් එකෙන් කලවම් කරලා ඊට පස්සේ සීනිත් දාලා හොඳට ඒකත් කලවම් කරලා ඊට පස්සේ එක බිත්තරෙත් දාලා ඊට පස්සේ මේ දැන් වැනිලා ස්වල්පයක් විතර දැම්මා. වැනිලා තේ හැඳි භාගයක් විතර දාලා මේ විදිහට කලවම් කරලා හොඳට කලවම් වුණාට පස්සේ මම මේකට දානවා මේ පොල් කිරි ටිකක්. ඉතින් පොල් කිරි ටිකක් දාලා මම පොල් කිරි මේ මගේ මෙෂරින් කප් වලින් half කප් එක. ඉතින් මේකෙන් දෙකක් විතර මම දාගන්නවා. එතකොට මේ තව මේකෙන් කප් එකක් විතර මම ඉතුරු කරගත්තා පස්සට දාන්න. ඉතින් මේක පිපිලා වුණාට පස්සේ අපි උයන්න ගන්න වෙලාවට දාන්න. ඉතින් ඒ දෙකක් දාලා මේ විදියට හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේකටම මම ඊස්ට් වලින් තේ හැන්දක් දාගන්නවා. මේ ඊස්ට් පැකට් එක අලුත් නිසා මම මේකෙන් දාගන්නවා කෙලින්ම මිශ්‍රණයට දාගන්නවා. ඉතින් ඔයාලට සැකයි වගේ නම් ඊස්ට් පිපෙන්නේ නැති වෙයි වගේ නම් අනිවාර්යයෙන්ම වතුර ටිකකට දිය කරලා පිපෙන්න තියලා මේකට එකතු කරගන්න පුළුවන්. බේකින් සෝඩා තේ හැඳි කාලක් මම මෙතනදී එකතු කරගත්තා. දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ ටිකත් හොඳට කලවම් කරගත්තට පස්සේ පිටි ටිකෙන් ටික දාලා මේ බැටර් එක හොඳට හදා ගන්න ඕනේ. ඉතින් දියාරු බැටර් එකකුත් නෙවෙයි, ඝන බැටර් එකකුත් නෙවෙයි. ඒ අතර මැද්දේ බැටර් එකක් වෙන්න ඕනේ. ඉතින් මේ මම පෙන්නන්නම් ඔයාලට ඉස්සරහට. මේ වෙලාවේ ඔයාලට පේනවත් වගේ අපේ බැටර් එක රෙඩි. ඉතින් ඔයාලට මේ වගේ ප්‍රමාණය බැටර් එකක් ආවේ නැත්තම් මේ විදියේ බැටර් එකක් ආවේ නැත්නම් තව පොල් කිරි ටිකක් එකතු කරගෙන බැටර් එක හදාගන්න පුළුවන්. ඉතින් පිටි ටික හොඳට කැට හිටින්න නැති වෙන්න මේක හොඳට කලවම් කරගන්න ඕනේ. අනිවාර්යයෙන් පිටි ටික හලලා ගන්න. ඉතින් මෙන්න මේ වගේ බැටර් එකක් තමයි එන්න ඕනේ. විස්ක් එකෙන් හොඳට කලවම් කරගත්තට පස්සේ හැන්දකිනුත් මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. මොකද ඉතිරි වෙලා තියෙන පිටි එහෙම තියනවාද කියලා බලන්නත් එක්කම. ඉතින් හොඳට මේ විදිහට කලවම් කරලාට පස්සේ මේක අපි පැය 2ක් පිපෙන්න තියන්න ඕනේ හොඳට වහලා. ඉතින් මම මේ භාජනය හදාගන්නත් හේතුව මේකේ පියනකුත් තියෙන නිසා. ඉතින් ඒක ගොඩක් ලේසි. ඒක නිසා දැන් අපි පැය 2කට පස්සේ බලමු මොකද තත්ත්වය කියලා. මේ ඔයාලට පේන්නේ පැය 2කට විතර පස්සේ. ඉතින් මේ වගේ ප්‍රමාණයකට අපේ මිශ්‍රණය පිපිලා තියෙනවා. ඉතින් මේ දැන් මේ මිශ්‍රණය හොඳට කලවම් කරගෙන අපි ඉතුරු පොල් කිරි ටික එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා නේද මෙන්න මේ විදියට ඝන වෙලා තියෙන අපේ බැටර් එක. ඉතින් මේ
දැන් මේක උයද්දි මට තේරුණා මේ පිපිලා තියෙන ප්‍රමාණය ඇති කියලා. ඉතින් මේ මිශ්‍රණයම මම ආපහු පැය 8ක් තියලා තවත් දවසක හදලා බලන්න ඕනේ. එතකොට මම ඔයාලට කියන්නම් කොහොමද ඒක ආවේ කියලා. ඉතින් දැන් ඔයාලට පේනත් වගේ ඉතිරි පොල් කිරි ටික මම මේ විදිහට අපේ මිශ්‍රණයට එකතු කරගන්නවා. ඉතිරි කරගත්ත පොල් කිරි ටික ඔක්කොම මම මේ මිශ්‍රණයට දාගත්තා. ඉතින් මම ඔයාලට කිව්වත් වගේ මිලිලීටර් 300ක් විතර තමයි මම ගත්තේ පොල් කිරි. ඒ ටික මම මැනලම ගත්තේ මොකද මිශ්‍රණය හරියට හදාගන්න ඕන නිසා අර අපිට රෙසිපි එකක් වගේ තියෙන්න ඕන නිසා එතකොට වරදින්නේ නැහැ හැමදාම. ඉතින් මේ විදිහට ඊට පස්සේ අපි ලුණුත් රස පදමට එකතු කරගන්නවා. ඔයාලගේ රස පදමට මේ ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් අපේ මිශ්‍රණය ලෑස්ති. ඉක්මනටම දැන් අඩ ටික පුච්ච ගමු. ඉතින් මම අද පුච්ච ගන්න යන්නේ ෆ්ලැට් අඩ. ඉතින් මම ඒකට ෆ්ලැට් අඩේ කියන්න හේතුව දැන් සාමාන්‍යයෙන් අඩ හොඳට පිපිලා අර උඩට ඉස්සෙලානේ එන්නේ. ඉතින් ඒකට අර උඩිනුත් ගින්දර දානවනේ. ඒක නිසා දැන් මං ගින්දර දැම්මේ නැහැ. මොකද හේතුව මට උඩට තියන්න කබලක් තිබුණේ නැහැ ගින්දර දාන්න. ඒ වගේම තමා නොන් ස්ටික් තාච්චියක් තියෙන නිසා මට හිතුණා තාච්චිය ඩැමේජ් වෙයි කියලා. ඉතින් මේ ඒක නිසා තමයි මම මේ වැඩි වැඩ නැතුව මේ වගේ ෆ්ලැට් අඩ හදන්න හේතුව. ඒ වගේම තමයි මට හිතුණා දැන් අපි පිටරට ඉන්නවනේ අපේ යාළුවෝ. ඒගොල්ලන්ටත් මේ අඩේ හදාගන්න ලේසියිනේ. ඉතින් දැන් මං වගේම අඩ කන්න ආසායට මේක ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉතින් මේ උඩට ඉස්සෙන්නේ නැති වුණාට අඩේ රසම තියෙනවා. ඉතින් මේ ඒ වගේම තමයි මේකට මේ එනසල් දාගන්න කැමති අයට එනසල් දාගන්නත් පුළුවන්. එතකොට අර එනසල් සුවඳත් එක්ක හරි අමුතු රස සුවඳක් එනවා. මං අද එනසල් එකතු කරගත්තේ නැහැ. ඉතින් මේ දැන් මේ විදිහට තාච්චියට තෙල් චුට්ටක් ගාලා අපේ අඩ ටික පිපෙන්න තියමු. පිපෙන්න නෙමෙයි අපේ අඩ ටික පුච්ච ගමු. ඉතින් මේ බලන්නකො ලස්සනට එනවා. ඉතින් යට අඩේ දැන් සාමාන්‍යයෙන් අපි හදන අඩ වගේම මේකත් ලස්සනට යට එනවා. ඉතින් උඩ එන්නේ නැති එක තමයි තියෙන්නේ. මොකද අපි උඩට ගින්දර දාන්නේ නැති නිසා. ඉතින් මේ පැණියාපු යන විදිහට උයා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම කියනවා නම් මේ හරිම සොෆ්ට් එකට පුළුම් ගතියට මේක මේ අඩේ ආවා. ඉතින් පිටරට ඉන්න කෙනෙකුට ලේසි මේ විදිහට අඩ ගන්න කැමති නම් මේ විදිහට හදාගන්න. ඉතින් උඩට ඉස්සුන් නැති වුණාට ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේකට මම කියනවා වගේ ෆ්ලැට් අඩේ කියලා කන්න තමයි තියෙන හදාගෙන. ඉතින් අනිවාර්යයෙන්ම අඩේ අනිත් පැත්ත හරවලත් පුච්ච ගන්න ඕනේ. මොකද එතකොට තමයි හරි අර කරගතියට හිටින්නේ. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වා වගේ මේක ෆ්ලැට් අඩයක්නේ. ඒක නිසා මේ විදිහට හරි ලස්සන අඩයක් තමයි එන්නේ උඩට ඉස්සුනේ නැති වුණාට. මේ මම ගෙදර අඩ පුච්චන දෙවනි වතාව. පළවෙනි වතාව තමයි ඉතාලියේ ඉද්දී මේ අපි කට්ටියම එකතු වෙලා අඩ පිච්චුවා. ඒ කොරෝනා කාලේ. එතකොට ගෙදරනේ ඉන්නේ කෑම හද කන එකම තමයි කරේ. ඉතින් මේ අඩත් පුච්චලා බලන්න ඕන නිසා අපි එහෙ අඩ පිච්චුවා. ඉතින් ඔයාලට කියන්න දැන් එහෙ ෆ්ලැට් ගෙවල්නේ තියෙන්නේ. එහෙ අපිට ගින්දර එහෙම ගහන්න බෑ. ඉතින් ෆ්ලැට් ගෙවල් වල කොහොමත් අර දුම යන ඒවා කරන්න බෑ තහනම්. ඉතින් මේ කොහොම හරි අපිට අඩ කන්නත් ආසාව තිබිච්ච නිසා අපේ ගෙදර තිබුණ අර බාබිකියු වලට ගන්න අඟුරු ඉතින් පරණ තාච්චියකුත් තියලා උඩිනුත් ගින්දර දාලා මේ විදියටම අඩ ටික පිච්චුවා. ඉතින් හරිම ලස්සනට හරිම රසට ආවා. ඉතින් මේ ඒත් ඒක අපි ගොඩක් වෙලා කරේනේ. අපි අඩ මට මතක විදිහට අඩ 5ක් 6ක් තමයි පුච්ච ගත්තේ. මොකද බය හිතුණා එකපාර දුම ගන්න ගත්තා. මේ දැන් ගේ ඇතුලේනේ. ඉතින් මේ ජනෙල් ඇරලා එහෙම තිබ්බ. ඊට පස්සේ බැලුවා මිනිස්සු මේ බය වේද දන්නේ නැහැ මේ ගෙදර ගින්නක් කියලා. මොකද ඒ තරම්ම ගින්දර පැතිරුණ මුළු ගේ ඇතුලෙම. ඉතින් බය වෙච්ච පාරට අපි ඉතුරු ටික අවන් එකේ දාලා අඩ 6ක් විතර තමයි පුච්ච ගත්තේ ආසාවට නිසා. ඉතින් කොහොම හරි දැන් මේ වගේ කරද්දි ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. දැන් මම අම්මිටත් කොයා මේ විදිහට හදලා බලන්නනේ මේ විදිහට හොඳයි කියලා. ඉතින් පිටරට ඉන්න යාළුවන්ට මම කලියුත් කිව්වා වගේ අඩ ගන්න ආසාවක් එනවනම් මේ විදිහට හදලා බලන්න හරිම සිම්පල්. අර වෙනසකට තියෙන්නේ ඉතින් අර උඩට ඉස්සිලා තියෙන ගතිය නැති එක විතරයි. ඒ වුණාට හරි රසට මේ අඩේ රසටම එනවා. ඉතින් කැමති නම් පැය 8ක් විතර පිපෙන්න තියන්නත් පුළුවන්. හැබැයි පැය 8ක් පිපෙන්න තියෙනවා නම් මම මේ තේ හැන්දක් නීස් දාගත්තේ පිටි 300ට මේ ඊට වඩා අඩුවට දාගන්න. මොකද මේ පැය 8ක්ම පිපෙන්න තියෙන නිසා තේ හැඳි භාගයක් විතර
භාගයක් විතර දාගත්තොත් ඇති වෙයි කියලා මම හිතනවා. ඊට අඩුයි නම් ඒත් කමක් නැහැ. ඔයාලා හදලා බලන්න. මම පැය 8ක් තියලා උයන දවසට මම ඔයාලට කියන්නම් කොහොමද කියලා. ඉතින් මේ ඔයාලට පේනව නේද මම මෙතන චූටි කෑල්ලක් කාලා බැලුවා. හරිම රසයි පුලුම් පුලුම් ගතියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හරි සුවඳයි. ඉතින් මේ ඔයාලට පේනව නේද මේ ඇත්තමයි හරිම මේ පුලුම් පුලුම් ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මට මාර සතුටුයි මේ විදිහට ෆ්ලැට් අඩේ සොයා ගැනීම පිළිබඳව. ඉතින් මේ මම වගේම තවත් අය හදනවා ඇති මේ විදිහට. එහෙම හදන අය ඉන්නව නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක නොකර. ඉතින් කොහොම හරි පළවෙනි අඩේ චුට්ටක් විතර යට කර වුණා. ඒ වුණාට මේ අවරහක් නෑ. හොඳට රස තියෙනවා. ඉතින් මේ පළවෙනියම දාපු අඩේ මම මේ විදිහට හොඳට රස බලන ගමන් මුළු අඩේම කෑවා. ඉතින් උණුවට කද්දිත් ෂෝක්. කොහොම හරි මට අඩ 10ක් හරියටම හදාගන්න පුළුවන් වුණා මේ ප්‍රමාණයෙන්. අන්තිම අඩේ ගොඩාක් ලොකු වැඩයක් වුණා අනිත් ඒවට වඩා. ඉතින් මේ අඩ 10ක් වගේ තමයි හදාගන්න පුළුවන් වුණේ. ඉතින් මේ වගේ මීට වඩා චුට්ටක් අඩුවට දැම්මොත් ඊට වඩා ටිකක් වැඩිපුර හදාගන්න පුළුවන් වෙයි. අඩ 13ක් වගේ 13ක් 14ක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් මේ පිටි 300න් මට හරියටම මේ වගේ අඩ 10ක් හදාගන්න පුළුවන් වුණා. ඔයාලා දන්නවද අපිට හිතුණු ගමන් මේ විදියට අපිම දෙයක් හදලා මේ විදියට හොඳට පදමට ඇවිල්ලා ඒ වගේම රසට ඇවිල්ලා ඒක කනකොට මාර සතුටක් තමයි තියෙන්නේ. ඉතින් මම මාර විදියට මේක මේ ගැන සතුටු වෙනවා. මේක හද ඉතින් අර පළවෙනි අඩේ එනකොට මට හරිම ආස හිතුණා. ඉතින් තව තවත් ආස හිතනවා මේ හදන්න. ඉතින් මේ මං වගේ එහෙම කෑම බීම හදන්න දැන් මල් පැල හදනවට අමතරව මේ විදියට එක එක જાතියේ මේ දේවල් හදන්න ආසයි ඉන්නවද? ඒගොල්ලොත් පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් චීස් බෝලෙත් මේ වෙලාවේ සුවඳට ඇවිල්ලා ඉන්නේ. උනට යා ආඩ නම් කන්නේ නැහැ. හැබැයි බටර් කේක් කන්න ගොඩක් ආසයි. එච්චර තමයි. ඉතින් මේ වලට පේන්නේ මගේ අන්තිම අඩේ. ඒක අනිත් ඒවාට වඩා සෑහෙන ලොකුයි. ඉතින් මේ කොහොම හරි මේ විදිහට අඩ ටිකක් පුච්චලා ඉවරයි. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ ෆ්ලැට් අඩේ විස්තරේ. ඉතින් මං හිතනවා ඔයාලා මේක අනිවාර්යයෙන්ම හදලා බලයි කියලා. හදලා බලලා අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් තියන්න. ඔයාලට ආසය තුනද කොහොමද ආවේ රසට තිබුණාද කියලා. ඉතින් දැන් හවසනේ. දැන් හවස තේ ටිකක් බීලා අඩයක් කාලා චීස් බෝලේ වරන් යනවා. ඔයාලට පේනවත් අග අපි චුට්ටමල්ලිත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ දවස ගත වුණේ අඩේ විස්තරෙත් එක්ක. ආයෙත් ඉක්මනට මලුත් vlog එකකින් ඔයාලව හම්බෙන්න ගොඩක් ආසයෙන් බලාගෙන ඉන්නවා. එතකන් අපේ යාළුවෝ හැමදාමත් වගේ සතුටින් පරිස්සමින් ඉන්න.